හරි එහෙනම් අපේ watch complication part 2 එක පටන් ගමු. ඉතින් part 2 එකේදී මම මේ ගැන පොඩ්ඩක් කියන්න. මම කිව්වා මේ power reserve indicator එකක් තියෙන එක complication එකක්. මේකත් mechanical watch එකක් ඔයගොල්ලෝ දන්නවා. මේකේ date එක පෙන්වන්න වෙනම complication එකක් ඒගොල්ලෝ අවශ්‍ය වෙන ඊට අමතරව මේ power reserve indicator එක වෙන්නන්න තව දැතිරෝධ හරි මොනවා හරි ඒ උපාංග මේගොල්ලෝ වැඩි කරන්න ඕන මේ movement එකට. එතකොට මේකෙත් කම්ප්ලිකේෂන් එකක් වෙනම තියෙනවා ටයිම් එකට අමතරව. ඉතින් එතකොට මේ වගේ watch ඊට අමතරව මගේ ළඟ දැන් පෙන්වන්න නැහැ GMT watch. මට වීඩියෝ එකක්වත් කරන්න බැරි වුණා GMT watch එක ගැන. මම අනිවාර්යෙන් කරන්න. GMT watch කියන්නේ මොකක්ද කියලා. GMT watch වල ඔයගොල්ලෝ දන්නවා extra hand එකක් තියෙනවා. තව time zone එකක් පෙන්වන්න. ඉතින් ඒ වගේ තවත් කම්ප්ලිකේෂන් එකක් වැඩි වෙනකොට ඒ watch එකත් කම්ප්ලිකේෂන් ගන්න වැඩි වෙනකොට මේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ප්‍රයිස් එකෙන් වෙනස් වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඒක මතක තියාගන්න ඕන එකක්. කවුරු හරි කිව්වොත් එහෙම දැන් එකම වගේ watch දෙකක් තිබිලා මොකක් හරි දැන් උදාහරණයක් විදිහට මේ Presage watch එක සහ Orient Star watch එක ගත්තාම මේකේ power reserve indicator එක තියෙනවා. එතන මේ watch දෙකම එකම ගණන් වලද යන්නේ කියලා අපිට එහෙම තීරණය කරන්න බෑ. එකක් මේකේ limited ගතිය එහෙම නැත්නම් මේකේ බ්‍රෑන්ඩ් එක Seiko Orient Star ඊට පස්සේ complications ගන්න ඒ ඔක්කොම මත තමයි ඒක තීරණය වෙන්නේ. ඉතින් දැන් මම එන්නම් ටිකක් සංකීර්ණ මාතෘකාවකට. ඕගොල්ලෝ මම කිව්වා full calendar, annual calendar සහ perpetual calendar කියන කතාව. ඉතින් මේකෙදි මොකද්ද මේ full calendar එකක් කියන්නේ? full calendar එකක් කියන්නේ month එක, day එක, date එක, time එක පෙන්වන watch. මෙතනදී මේ month එකත් එක්ක ඔයගොල්ලන්ට පේනවා මේ Olius watch එකේ මෙහා පැත්තෙන් year එකක් තියෙනවා. ඊට පස්සේ තව sun and moon complication එකකුත් තියෙනවා. ඊට පස්සේ මේ ඔයගොල්ලන්ට පේනද උඩ sub dial එකක් තියෙනවා. ඒකේ 35 කියලා තියෙනවා. ඒ තියෙන්නේ minute එක ආය යන එකක්. ඒ කියන්නේ මේ minute hand එකත් එක්කම move වෙන minute hand එකක්. ඉතින් ඒවා ඇත්තටම ගත්තොත් complications තමයි. ඒ කියන්නේ මේ මූවමන්ට් එක ඔයගොල්ලන්ට පේනවා මේ watch එකේ ඝනකම සාමාන්‍ය සෙන්ටිමීටර් එකමාරක් විතර තියෙනවා. මේ මූවමන්ට් එකේ ඇත්තටම චයිනීස් watch එකක් වුණත් complications ගන්න ඉතාමත් වැඩි. උදාහරණයක් විදිහට ගත්තොත් මේ මූවමන්ට් එකම ස්විස් මේඩ් වුණා නම් මං හිතන්නේ ලක්ෂ 10ක් 12ක්වත් වෙනවා. ඉතින් ඒක තමයි complications වල තියෙන විශේෂත්වය. ඉතින් මේකෙදි මම කියන්න ඕනේ මේ තියෙන්නේ full calendar watch එකක්. කාටද කියන්න පුළුවන් මේක year එකක් තියෙනවා කියලා නෑ. year එක තිබ්බ පළියට perpetual ලත් annual ලත් වෙන්නේ නැහැ. විශේෂත්වය තමයි මේ year එක automatically update වෙන්නේ නැහැ. ඒක තමයි මේක perpetual නොවෙන්නේ. ඒ කියන්නේ manually මම මේ year එක move කරන්න ඕනේ. සහ මාස 12 30 31 දවස් වෙන් වශයෙන් මම මේකේ අප්ඩේට් කරන්න ඕනේ. ඒක තමයි full calendar watch එක වෙනස. annual calendar කියන තැනට යනකොට ඕගොල්ලෝ දන්නවා 30 31 කියන මාස annual calendar එකේ automatically එයා අප්ඩේට් කරනවා. full calendar එකේ 30 31 කියන මාස අපි වෙනම අප්ඩේට් කරන්න ඕනේ manually. ඒ කියන්නේ month එකේදී 30 ඇවිල්ලා ඕගොල්ලෝ දන්නවා 31 දී තමයි month එකක් change වෙන්නේ. එතකොට උදාහරණයක් විදිහෙන් දවස් 30ක් තියෙන month එකක් නම් අපි ඒක 30 වෙනි දවසේදී change කරලා ඉවරලා date එකත් වෙනස් කරන්න ඕනේ. ඉතින් full calendar එකක් කියන්නේ එන්නේ ඒ වගේ watch එකකට. annual calendar කියන තැනට ගියාම එයා දන්නවා මොන මාසෙද 30 තියෙන්නේ මොන මාසෙද 31 තියෙන්නේ කියලා. එයා ඉබේම ඒ දේ වෙනස් කරගන්නවා. ඒ කියන්නේ මට මතක විදිහට අවුරුද්දර මාස 5ක වගේ දේවල් ඒකෙදි ඉබේම වෙනස් වෙනවා. නමුත් annual calendar එකේදී පෙබරවාරි මාසයේ 28 වෙනිදායින් පස්සේ මාර්තු වෙන එක වෙනස් වෙන්නේ නැහැ. අන්න එතනදි තමයි perpetual calendar කියන තැනට යන්නේ. perpetual calendar එකක් කියන්නේ ඒ ඔක්කොම automatically update වෙනවා. ඉතින් එතකොට ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් නේද කොච්චර components ගානක් කොච්චර complications ඒ watch එකේ අඩංගුයිද කියලා. ඉතින් මට ඇත්තටම මෙතනින් කියන්න කියන්නේ වචන මතක නැහැ. ඕගොල්ලෝ සමහරට දැකලා ඇති perpetual calendar watch වල මේ යට තව එකක් තියෙනවා කාර්තු වශයෙන් බෙදිලා. ඒ කියන්නේ මට මතක විදිහට කාර්තු තමයි. ඒ කියන්නේ අවුරුද්දේ මාස 4න් 4ටවත් ඒවා වෙනස් වෙන හැටි උනත් ඒකේ පෙන්නනවා. මූන් ෆේස් එක ඊට පස්සේ මම හිතන්නේ
අමුතු කොම්පලිකේෂන්ස් තියෙන වොච් ඕන තරම් තියෙනවා ඉන්ටර්නෙට් එක හොයන්න ග්‍රෑන්ඩ් කොම්පලිකේෂන්ස් ඊට පස්සේ මිනිට් රිපීටර් ඊට පස්සේ ග්‍රෑම් චයිම් කියලා තියෙනවා එක එක ආකාරයේ කොම්පලිකේෂන්ස් තියෙන වොච් තියෙනවා ඉතින් ඒවා අපිට යන්න පුළුවන් තරමේ බජට් එකේ වොච් නෙවෙයි මං හිතන්නේ ඩොලර් මිලියන ගණන් වලට වුණත් යන වොච් ඉතින් ඕගොල්ලන්ට මේ මගේ අතේ තියෙන ෆුල් කැලෙන්ඩර් වොච් දෙක දැක්කහම ඔයගොල්ලන්ට තේරෙනවා මේ වොච් දෙකේ ඩයල් දෙක සෑහෙන්න වෙනස්. ඔයගොල්ලන්ට පේනවා කූව වොච් එකේ ඩයල් එකේ තියෙන්නේ සබ් ඩයල් දෙකක්. ඒ සබ් ඩයල් දෙකේ ඊටාම සිම්පල් විදිහට මන්ත් එක මාක් කරලා තියෙනවා. ඊට පස්සේ ඩේ එක මාක් කරලා තියෙනවා. ඩේට් එක වෙනම සිංගල් වින්ඩෝ එකකින් දාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මෙතන පේනවා ඇති ඩයල් එකේම වටේට 31 වෙනකන් දින මාක් කරලා එක්ස්ට්‍රා හෑන්ඩ් එකක් ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ඒක සාමාන්‍යයෙන් මේ ඔලිව්ස් වගේ වොච් වල කොම්ප්ලිකේෂන්ස් ගන්න වැඩි කරලා පොඩ්ඩක් අර කියන්නේ බිසි ඩයල් එකක් කරන්න තමයි වැඩේ කරන්නේ බජට් වොච් හින්දා. ඉතින් ඕගොල්ලන්ට තේරෙනවා ඇති ඒ කියන්නේ ෆුල් කැලෙන්ඩර් උන පළියට එකම විදිහට තියෙන්නේ නැහැ. ඉතින් මම දැන් ඕගොල්ලන්ට ටිකක් වැදගත් දෙයක් කියන්නම්. කොහෙන් හරි තෑග්ගක් අරගෙන හරි නැත්නම් ඕගොල්ලෝ ගත්තොත් හරි ෆුල් කැලෙන්ඩර් වොච් එකක් කොහොමද ඒක හැන්ඩල් කරන්න ඕනේ. ඉතාමත් වැදගත් දෙයක්. ස්පෙෂලි අපි චයිනීස් ෆුල් කැලෙන්ඩර් වොච් එකක් ගත්තොත් මේ වගේ මූවමන්ට් එක හරිම වල්නරබල් කියන්නේ කැඩෙන සුළුයි. පොඩ්ඩක් එහෙම නැත්තම් බස් ගාලා දැතිරෝධ වුණත් පනින්න පුළුවන්. ඒ හින්දා හොඳට මතක තියාගන්න මම මේ කියන දේවල්. ඔයගොල්ලෝ දන්නවා ඩේන්ජර් සෝන් කියලා එකක්. ඩේන්ජර් සෝන් කියන්නේ වොච් එක 8 pm ඉඳන් 2 am. කියන්නේ රාත්‍රී 8 ඉඳන් මධ්‍යම රාත්‍රී උදේ පාන්දර 2 වෙනකන් කාලය. ඒ කාලය ඇතුළතදී අපි කවදාවත් ඩේට් එක, ඩේ එක, මන්ත් එක චේන්ජ් කරන්නේ නැහැ. හොඳින්ම ඒක අපි මතක තියාගන්න ඕන දෙයක්. අනිවාර්යයෙන්ම මූවමන්ට් එක අපේ වොච් එක ආරක්ෂා කරගන්න ඕන වෙනවා. ක්වාර්ට්ස් වොච් ගැන නෙමෙයි මේ කතා කරන්නේ, මෙකැනිකල් වොච් ගැන. එතකොට අපි කොහොමද ඒක කරන්නේ? වඩාත්ම රිස්ක් එක අඩුම ක්‍රමය තමයි වොච් එකේ වෙලාව උදේ 5ට එහෙම නැත්නම් උදේ 5:00ට හදාගන්න එක. මෙතනදී මම ඒක වෙනස් කරන හැටි පෙන්වන්න. දැන් තියෙන්නේ සාමාන්‍ය මේ තියෙන රෑ 7:20 තියෙන්නේ. මම ඒක පෙන්වන්න ඕගොල්ලන්ට. ඒක ඔයගොල්ලන්ට හොයා ගන්න පුළුවන් එකක් අනිවාර්යෙන් එහෙම දිනනවනේ ඩේට් එක තියෙනවා. ඔයගොල්ලෝ බලන්න මේ ඩේට් එක දැන් තියෙන්නේ 12 මේක 12 පයින්නකොට 13ට පැන්නා. හරි. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ උදේ පාන්දර යන්නේ. දැන් අපි මේක ලං කරමු. උදේ 5:00ට. දැන් හරි දැන් තියෙන සේෆ් සෝන් එකේ. සේෆ් සෝන් එක කියන්නේ මූවමන්ට් එකේ අපිට කරන්න ඕන වෙනස්කම් දැන් කරන්න පුළුවන් කිසි බයක් නැතුව. දැන් කොහොමද අපි මේ දේ කරන්නේ? මුලින්ම කරන්න ඕන දේ තමයි අපි හිතමු අපි වෙනස් කරන්නේ ඩේට් එක. ඩේට් එකේ මේක ප්‍රෙස් කරනවා මේ විදිහට. අපිට ඕනේ දවස මොකක් හරි අපි හිතමු 18 කියලා 18ට ප්‍රෙස් කරා. ඊට පස්සේ අපි බලමු මන්ත් එක. මන්ත් එක ඕගොල්ලෝ පේනවා ඕගස්ට් කියලා තියෙන්නේ. සෙප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි. ඕගොල්ලෝ නෝට් වෙන්නේ නැති 2026 කියන එක 27 උන්නේ නැහැ. මැනුවලි කරන්න ඕනේ. අන්න එතනින් තමයි පර්පචුවල් කියන තැනට යන්නේ. මෙතනින් පස්සෙත් එනවා ඇනුවල් කැලෙන්ඩර් එක. ඇනුවල් කැලෙන්ඩර් එකෙත් අපි මම ඕගොල්ලන්ට මුලින්ම කිව්වා මාස 5ක් 30 එයා වෙන් කරගෙන ඔටෝමැටිකලි අප්ඩේට් කරගන්නවා. නමුත් අර පෙබරවාරි වලදී වෙනසක් වෙනවා. පර්පචුවල් එකේදී කිසිම දෙයක් නැහැ. ඔක්කොම ඉබේම අප්ඩේට් වෙනවා. හරි. ඊට පස්සේ ඕගොල්ලෝ සමහර කට්ටිය දැකලා ඇති මෙන්න මේ වගේ වොච් එකේ බටන්ස් වගේ තියෙනවා. මේ තියෙන්නේ ප්‍රෙස් කරන්න ඕනේ තැන්. මේවා ප්‍රෙස් කරන්න වොච් එකත් එක්ක එනවා මේ වගේම අර ඔයගොල්ලෝ ෆෝන් වල සිම් අයින් කරන්න එනවා වගේ මේ වගේ පොඩි ගැජට් එකක්. ඉතින් මේකෙදි මම ඕගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද කරන්න කියලා. බලා ගන්න හොඳට. මෙන්න මෙතනට මේක තියලා පොඩ්ඩක් ප්‍රෙස් කරන්න ඕනේ. ප්‍රෙස් කරනකොට ඔයගොල්ලෝ පේනවා ඩේ එක වෙනස් වෙනවා. තර්ස්ඩේ, ෆ්‍රයිඩේ ඒ විදිහට. ඉතින් ඒක මම අර කිව් සේෆ් සෝන් එකට දාලා පුළුවන් නම් ක්‍රවුන් එක ඇදලා තියලා පුල්ඩ් අප් කරගෙන එලියට තියලා කියන්නේ ප්‍රෙස් කරන්න නැතුව එලියට තියලා ඒ චේන්ජින් ටික කරන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි මේ වොච් එක ආයෙත් ක්‍රවුන් එක ප්‍රෙස් කරලා දුවන්න දෙන්නේ. ඊට පස්සේ අපිට ඒ ඔක්කොම කරාට පස්සේ අපිට ඕන විදිහට ටයිම් එක වෙනස් කරගන්න පුළුවන්. කියන්නේ
දැන් තියෙන ඇක්චුවල් ටයිම් එකට. ඉතින් ෆුල් කැලෙන්ඩර් එකක් මේවා කරනකොට අනිවාර්යෙන් මතක තියාගන්න සේෆ් සෝන් එකට වොච් එකේ ටයිම් එක හදාගන්න. නැත්තම් වොච් එක ඉවරයි. එච්චර කෙලිම කතාව. ඒක ඇත්තටම ගොඩක්ම රිස්කි දෙයක්. ගොඩක් දුරට චයිනිස් මූව්මන්ට්ස් වලට ජැපනීස් ස්විස් වලට ගියාම පොඩ්ඩක් ඒක සාමාන්‍ය එකපාරටම වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ටිකක් අර ටෆ් හින්දා පොඩ්ඩක් දෙපාරක් තුන් පාරක් සමහරට ඒක අදින්න පුළුවන්. නමුත් ඊට පස්සේ උනන් ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. කවදාවත් ඒ හින්දා ඒ වැඩේ දෙන්න වෙන්න එපා. කම්ප්ලිකේෂන් එක ඩේට් එක උනත් පර්පචල් උනත් අනිවාර්යෙන් සේෆ් සෝන් එකට ටයිම් එක හදාගෙන වොච් එකේ දවස දිනය මාසය වෙනස් කරන්න. හරි එහෙනම් මම හිතනවා මම ෆුල් කැලෙන්ඩර් ගැන පොඩි වීඩියෝ එකක් කරා. ඉතින් කුව වොච් එක තියෙනවා. කුව වොච් එකෙත් මම පොඩ්ඩක් ඒක කරලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මේකේ තියෙන ජැපනීස් මූව්මන්ට් එකක්. ඔයගොල්ලෝ මම කලින් මේ වොච් එක ගැන රිවිව් එකක් කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මම පෙන්නන්නම් මේකේ දැන් ඔයගොල්ලෝ පේනවා ඩේට් එක චේන්ජ් උන්නේ නැහැ. ඩේට් එක චේන්ජ් උන්නේ නැහැ කියන්නේ මේ යන්නේ දවල්. හරි අපි ඔන්න ඩේට් එක චේන්ජ් වුණා 3ට. දැන් අපි උදේ 5:00 මේක හදාගමු. ඕකේ. ඊට පස්සේ මේකේ තියෙන්නේ දැන් මේ වොච් එකේදී ඔයගොල්ලෝ දකින්න ඇති මේ ප්‍රෙස් කරන්න බටන්ස් තියෙනවා එක එක දේවල් තියෙනවා. නමුත් මේ වොච් එකේ තියෙන්නේ එක බටන් එකයි ක්‍රවුන් එකයි. එතකොට මේකේ සිස්ටම් එක වෙනස්. මේකදී පොසිෂන් එක ඔයගොල්ලෝ දන්නවා ක්‍රවුන් පොසිෂන්. ෆ්ලැට් පොසිෂන් එක ඊට පස්සේ ෆස්ට් පොසිෂන් සෙකන්ඩ් පොසිෂන්. මේකදී ටයිම් එක චේන්ජ් කරන්න තියෙන්නේ තර්ඩ් පොසිෂන් එකේදී. ඊට පස්සේ අපි දාගමු සෙකන්ඩ් පොසිෂන් එකට. සෙකන්ඩ් පොසිෂන් එකට දැම්මට පස්සේ පුළුවන් ඩේට් එක වෙනස් කරගන්න. ඔයගොල්ලන්ට පේනවා ඩේ එක වෙනස් වෙනවා. ෆ්‍රයිඩේ ටියුස්ඩේ ඊට පස්සේ වෙන්ස්ඩේ එහෙම වෙනස් වෙනවා. ඉතින් අද වෙන්ස්ඩේ මම වෙන්ස්ඩේ වලට දාන්න. ඊට පස්සේ මන්ත් එක ඕගස්ට් මම මන්ත් එක ඔයගොල්ලන්ට වෙනස් කරලා පෙන්නන්න. මන්ත් එක නෙමෙයි ඩේට් එක. ඔයගොල්ලන්ට පේනවා ඇති ඩේට් වින්ඩෝ එකෙන් 6 7 8 9 10 11 අද 12. ඊට පස්සේ මන්ත් එකත් චේන්ජ් කරලා මම ඔයගොල්ලන්ට පෙන්නන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති මන්ත් එක ගියා. ඕගස්ට් වලට මම වෙනස් කරන්න. ඕගස්ට් ක්‍රවුන් එක ප්‍රෙස් කරා. ඉතින් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කොහොමද මේ ෆුල් කැලෙන්ඩර් මූව්මන්ට් එකක් කොහොමද අපි වෙනස් කරන්න කියලා. උදේ 5:00 තිබ්බේ. ඉතින් මම මේක දැන් වෙලාවට හදා ගන්නම්. සාමාන්‍යයෙන් 7:27 රවුන්ඩ් එක ප්‍රෙස් කරා. හරි. ඔයගොල්ලෝ දැන් දකින්න ඇති කොහොමද ෆුල් කැලෙන්ඩර් එකක් වෙනස් කරන්න කියලා. අන්තිම එක දෙයක් කියන්න මේ වීඩියෝ ටිකක් දෙක්ුණා. මේ තියෙන්නේ ඩිජිටල් වොච් එකක්. මේක පර්පචුවල් කැලෙන්ඩර්ද? ඔව්. මේකත් පර්පචුවල් කැලෙන්ඩර්. හැබැයි අපි කවදාවත් එහෙම කියන්නේ නැහැ. ඒක මේක පර්පචුවල් කියන්නේ මේක ඉබේ ඔක්කොම අප්ඩේට් වෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා year month ඔක්කොම Bluetooth connectivity එකත් එක්ක sync වෙන හින්දා එහෙම අප්ඩේට් වෙන්නේ. පර්පචුවල් කැලෙන්ඩර් තමයි. නමුත් අපි ඒව සාමාන්‍යයෙන් කමියුනිටි එක්ක එහෙම කියන්නේ නැහැ. ඒව සාමාන්‍යයෙන් කියන්නේ මේ මැකැනිකල් වොච් වලට විතරයි. හරි එහෙනම් මේ වීඩියෝ එක ටිකක් දිගට ගියා. කොහොම හරි මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. මම පුළුවන් විදිහට උත්තර දෙන්න. ඉන්ටර්නෙට් එකෙන් තව හොයන්න. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු.